ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමාදේන වික්ඛවේ සම්පාදේත දුර්ලභෝ බුද්ධපාදෝ ලෝකස්මින් දුර්ලභෝ මනුස්සත් පටිලාභෝ දුර්ලභා කන සම්පatti දුර්ලභා පබ්බචං දුර්ලභං සද්ධම්ම ශ්‍රවණං දුර්ලභෝ සප්පුරිස සංසේවෝ ආරභත නික්කමත යොඤ්ඤත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නාගාරංච කුංජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙසති පහාය ජාති සංසාරං දුක්ඛං සම්තං කරිස්සති සද්ධාවන්ත පින්නතුනි ඉතා වාසනාවන්ත පින්නතුන් ටික පින්නතුනි මනුස්ස ලෝකෙට අපි ඉපදෙනකොට සමහරලාට පින්නතුනි සංසාරේ කරපු පිනුත් එක්ක අපිට ලැබෙනවා පින් කරන්න අවස්ථාව විශේෂයෙන්ම අද මේ ස්ථානයේ මේ රැඳී සිටින අපිට ආරාධනා කළ මේ වැඩසටහන සංවිධානය කළ ඒ පින්වතුන් සංසාරේ ගොඩාක් පින් කරලා ගොඩාක් පින් කරලා පින් කරන්නව ලබාගත් ජීවිතයක් ලබාගත් පිරිසක් මේ ඉන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ගෙලනුත් උපස්ථාන කරන්නේ නම් එයා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන කෙනෙක් කියලා. එනම් මේ රෝහන් ශේෂ්ත්‍රයේ සෑම අංශයකම වැඩ කරන හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේටම සේවය කරන ඇත්තොටික බොහෝ පින් කරන ඇත්තොටික පිනට ලැබෙන රස්සාව අසන්න ලෙඩ්ඩු ගාව පීඩිත වෙලා ඉන්න ලෙඩ්ඩු ගාව මරබයෙන් ඉන්න ලෙඩ්ඩු ගාව දුකට පත් වෙලා ඉන්න ලෙඩ්ඩු ගාවට වෙලා ඒගොල්ලන්ගේ හදවත සුවපත් කරගෙන මානසික මට්ටම සුවපත් කරගෙන ශාරීරික වශයෙන් තියෙන රෝග පීඩා දුරු කරන්න ගොඩාක් වෙහෙස මහන්සි වෙන පින්වතුන් පිරිසක් ඉදිරියේ අර ස්වාමීන් වහන්සේ බණ කියන බොහෝම සතුටුයි බොහෝම සතුටේ වගේ පින්වතුන් පිරිසක් ඉදිරියේ බණ කියන ලැබීම ගැන විශේෂයෙන්ම කියනවා අපේ ඉබ්බන් ගමේ චාමිනී කියන අපේ පින්වත් නැතිලියට අවුරුදු 10කට උඩදී රූපවාහිනී බෞද්ධ රූපවාහිනී බණක් අහලා දුරකථන අන්තිකේ හොයාගෙන වැඩසටහන සංවිධානය කරන ඉබ්බාගම්මට අපි වඩම්ම බොහෝ දෙනෙකුට බණහඬිට සලස්සපු පින්වත් නැතිලිය සියලු දෙනාට ආශිර්වාද කරනවා. අද ලැබුණා මේ උතුම් වෙසක් දෙමළ
මේ පින්නතුන්ට කවදාම ගිලිහි නොයන විදිහට ධර්ම මතකයක් ඇති වෙන දිනයක් වලට පත් වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද උතුම් වෙසක් පුණු පොහොය දවස අපේ සිද්ධාර්ථ කුමාරයා මේ ලෝකෙට බිහි වෙලා අදට හරියට අවුරුදු 2648ක් වෙනවා. සිද්ධාර්ථ කුමාර මේ ලෝකෙට ඉපදෙලා අදට අවුරුදු 2648ක් වෙනවා. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අදට අවුරුදු 2613ක් වෙනවා. උන්වහන්සේ පිරිනිවන් පෑවා අදට හරියට අවුරුදු 2568ක් වෙනවා. මේ උතුම් වෙසක් දෙමළ සිහිපත් කරගෙන අද මේ පින්තුන් රාජකාරී මට්ටමේ ලැබිච්ච පොඩි ඇසිල්ලකින් තමයි මේ ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරන්නේ. කියන්න ධර්මයේ ගුණක් තියෙනවා. තියෙන්නේ අපිට චූටි වෙලාවයි. ඒ චූටි වෙලාව තුළ මේ කියන ධර්මය මේ පින්තුන්ගේ හදපතුලේ රැඳේවා. පින්තුනි බුදුරජාණන් වහන්සේ අපිට බණ කියනවා විතරක් නෙවෙයි බණ අහන හැටි කියලා දීලා කියනවා. ඒ විදිහට බණ අහන්න ඕනේ. එතකොට තමයි මේ පින්නතුන්ට මේ බණ වැටහෙන්නේ, තේරෙන්නේ. කොහොමද බණ අහන්න කියන්නේ? මේ වචන පුදුරන්න මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ කියා දෙනවා අට්ටිකත්වා කියලා වචනය. අට්ටිකත්වා මොකක්ද කියන්නේ? අවධානය යොමු කරගන්න. එහෙනම් මේ වෙලාවේ මේ පින්නතුන් මේ ධර්ම දේශනාව කෙරෙහිම අවධානය යොමු කරගන්න ඕනේ. මානසිකත්ව අවබෝධය පිරිසම මනස හසුරුව ගන්න ඕනේ මේ වෙලාවේ. තුන්වෙනි කාරණාව සබ්බ චේතෝ සමන්නාහරිත්වා. මේ පින්නතුන්ගේ හිතවල මේ වෙලාවේ නොයෙකුත් සිතුවිලි එන්න පුළුවන්. ඒවා බැහැර කරගන්න ඕනේ. ඕපික සෝතෝ හොඳට කන් දෙක යොමු කරගන්න ඕනේ. ධම්මං සුනාති කියන ධර්මය අහන්න ඕනේ. අහන ධර්මය සුත මොදින් අහන්න. දත්තා අහන ගමන් ධාරණය කරන්න. වචසා පරිචිතා වචන වලට පුරුදු කරගන්න. මනසාන පෙක්කිතා මනසේ දැන්පත් කරගන්න. දිට්ඨිය සුප්පටි විද්දා තමගේ ජීවිතයට ගලප ගන්න. එමනම් පින්නතුනි මේ ජීවිතේ ධර්මයෙන් තමයි ප්‍රයෝජන ගන්න ඒකාන්ත වශයෙන්ම තමගේ ජීවිතයට ධර්මයේ ගලපගත්ත කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුන්ට මාතෘකාවක් කරන සුගතෝ වාදයේ කියන ඒ බුද්ධ දේශනාවල තියෙන ගාථා කීපයක්. දීර්ඝ විදියට බණ කියන කාලයක් නැති නිසා ඉතාම කෙටියෙන් කියනවා. පින්නතුනි සුගතෝ වාදයේ බුදුරජාණන් වහන්සේලා කියා දෙන්නේ මේ ලෝකෙට දුර්ලභ කාරණා 6ක් ඇති වෙනවා. ඊටාම දුර්ලභයි. නිතර නොලැබෙන දුර්ලභම කාරණා 6ක්. මොකක්ද මේ කාරණා 6? පළවෙනි එකට කියනවා දුර්ලභෝ බුද්ධපාදෝ ලෝකස්මි. මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනවා කියන කාරණාව දුර්ලභයි. හරිම දුර්ලභයි. දෙවෙනි එක දුර්ලභෝ මනුස්සත්ව ප්‍රතිලාභය. අපි මේ මනුස්ස ලෝකෙට එනවා කියන කාරණාව දුර්ලභයි. දුර්ලභාකන සම්පatti. අපිට සන සම්පත්තිය කියන එක ලැබෙනවා කියන කාරණාව දුර්ලභයි. දුර්ලභ පබ්බච්ච. මේ සංසාර ගමනේ මේ පැවිද්ද කියන එක දුර්ලභයි. දුර්ලභව සද්ධම්ම සමන. උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනවා කියන කාරණාව දුර්ලභයි. දුර්ලභව සත්පුරුෂ සංසේවය. අපිට සත්පුරුෂයෙක් මුණ ගැහෙනවා කියන කාරණාවක් දුර්ලභයි. මෙන්න මේ කාරණා ටික ලැබිච්ච වෙලාවට බුදුරජාණන් වහන්සේ කියන්නේ ආරම්භ කරන්නේ වීර්ය වඩන්න. හැඩි ඇතෙක්
බඩදඬු වලින් කරලා තියෙන පරිපූර්ණ සුනිසුන කරලා දානවා වගේ සංසාරේම සුනිසුන කරලා දානවා අමා මහා නිවනින් සැනසෙන්නයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. පින්නතුනි මේ සුගතෝ වාදී යම් කිසි කාරණා ටිකක් අරගෙන අද මේ පින්නතුන්ට පොඩි කාලයකට තමයි බණක් කියන්න සූදානම් වෙන්නේ. මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා පින්නතුනි පැය දෙකකින් සීමා වෙන්නේ. සමාජාට 24 පැයකට එක දිගට කියවේ. ඒ ලෝකයේ රාජකාරී මට්ටමත් එක්ක අද තියෙන අවිවේකී තත්ත්වයක් එක්ක සුළු වෙලාවකට අපි මේ බණ ටික කියනවා. පින්නතුනි අපි මනුස්ස ලෝකෙට කලාතුරකින් ඉන්නේ. දැන් මේ මනුස්ස ලෝකෙට කලාතුරකින් ඇවිල්ලා තියෙනවා. පින්නතුනි මනුස්ස ලෝකෙට කලාතුරකින් ඇවිල්ලා ඉපදුනේ ඔයගොල්ලෝ මේ ජීවිතේ කරගත්ත හපකමකින් දනම් නෙවෙයි. ඔබේ සංසාරයේ කොතනක හරි ඔයගොල්ලෝ කරපු පින් ඔයගොල්ලන්ට මතු වුණා. ඔබේ සංසාරයේ කොතනක හරි ඉඳලා කරපු පින් මතු වුණා. ඒ මතු වෙනා තමයි මේ මනුස්ස ලෝකෙ ඉපදෙන්න ලැබුණා. ඒක බලනකොට මනුස්ස ලෝකෙ ඉපදිලා මේ කුරුණෑගල ප්‍රදේශයේ කියන පින්නතුනි රාතන් මහන්සියලා බොහෝ ගැවසිත ප්‍රදේශයක් මේක. හොඳට ධර්මයේ පැවිදිලා තිබ්බ ප්‍රදේශයක් මේක. ඉතින් මේ ප්‍රදේශයක ඕගලන්ට වාසස්ථානයක් හැටියට වාසය කරන්න ලැබිලා තියෙන එක මොනතරම් පිනක්ද? ගොඩාක් පින් කරලා තියෙනවා. පින්නතුනි දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන බොහෝසේ පින් කරලා තියෙනවා. අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන පිළිතුරු හිතාම මිනිස් ආයුෂ අඩු කාලයක. මෙතන කිසි කෙනෙක් ඉන්නේ අවුරුදු 100ක් ජීවත් වෙන්න. අවුරුදු 70 80 වෙනකොට මිය පරලෝ යන අය තමයි ඉන්නේ. ඒකෙත් පිළිතුරු දැන් අද තියෙන වයස තමන්ගේ අද වයස අඩු කරන්න බලන අවුරුදු 70 වෙනකොට ඒක තව අවුරුදු කීයක්ද අපිට මේ ලෝකෙ ඉඳ තියෙන්නේ. ඒ කාලයක් ඉන්න පුළුවන් කියලා කියන්න බෑ අපිට. අපි වගේ නෙවෙයි මේ පිළිතුරු නිතරම මරණ දකින කට්ටිය. අපි වගේ නෙවෙයි මේ පිළිතුරු නිතරම මැරෙන්න කන අදින කට්ටිය දකින අය මේ ඉන්නේ. මේ පිළිතුරුගේ ඉස්සරහා මේ මිනිස් ලෝකෙට ආයුබෝවන් කියලා මේ මිනිස් ජීවිතයේ සමුගන්න අය මේ පිළිතුරු ඕනි තරම් දැකලා ඇති. පින්නතුනි හෙට දිනේ ඒ මරණය අපේ වෙන්න පුළුවන්. ඊටම කෙටි කාලයක් මනුස්ස ලෝකෙට ආපු කට්ටිය. මේ මනුස්ස ලෝකේ වටිනාකම අපේ කට්ටිය ගුණ කට්ටිය දන්නේ නැහැ පිළිතුරු. මේ මනුස්ස ලෝකේ ඉපදිලා ගොඩාක් කට්ටිය හොයන්නේ කන්න බොන්න අඳින්න මන්දිර හදන්න රත්තරන් රිදී මුතුමැණික් හොයන්න යාන වාහන ගන්න මේවා තමයි උත්සාහ කරන්නේ. අද උදේ අපි දේශනාවකට මුල පුරනාමි අද මේ උතුම් වෙසක් පුර පොහොය දවසේ අම්මලා තමන්ගේ දරුවෝ යවලා ගියා ටියුෂන් පන්ති වලට. ඒ අම්මලාගේ තියෙන මානසික රෝගයක් ඒක. වෙසක් දෙමළ සමරන්න තියෙන දවසේ තමන්ගේ දරුවෝ ධර්මයේ හැසිරෙන්න තියෙන දවසේ සීල් සමාදන් වෙන්න තියෙන දවසේ ඒ අම්මලාගේ හිතේ ටියුෂන් පන්තියට යන්නේ තමයි දරුවට ජය ලැබෙන්නේ කියලා. මෙන්න මේ වගේ අපේ කල්ටිය පින්නතුනේ ජීවත් වෙලා ඉන්නකම් කන්නයි බොන්නයි අඳින්නයි ඉන්න හිටින්න තැන් හොයන්නයි විතරක් ගත කරන ජීවිත තියෙනවා. කලාතුරකින් ලැබිච්ච මනුස්ස ජීවිතයක් තියෙනවා. එන්නත මේ ලබාගත් මනුස්ස ජීවිතය තුළ ඔය අර්ථයන් සම්පන්න තමයි හැම වෙලේම එකතු කරන්න උත්සාහ කරන්නේ. මේ ලබාගත් මනුස්ස ජීවිතයේ පින්නතුනි අපි දුක්පත් වෙන්න ඕනේ නැහැ. පෝසත් වෙන්න ඕනේ. දුක්පත් නෙවෙයි පෝසත් වෙන්න අවශ්‍ය කරුණු ටික තමයි අපි විශේෂයෙන්ම කියලා දෙන්නේ. මේ සුගතෝ වාදී කියන්නේ ඉස්සෙල්ලා බුදුරණක් මේ ලෝකෙට පහළ වෙනවා කියන
එකක් නෙවෙයි. අපි මනුස්ස ලෝකේ එනවා කියන කාරණාව දුර්ලභයි. විතර සිද්ධ වෙන එකක් නෙවෙයි. අපිට සන සම්පත්තිය ලැබෙනවා කියන කාරණාව දුර්ලභයි. විතර සිද්ධ වෙන එකක් නෙවෙයි. මෙන්න මේ තුන්වෙනි කාරණාව ගැන තමයි විශේෂයෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ. මොකක්ද මේ සන සම්පත්තිය? මොකක්ද මේ සන සම්පත්තිය කියලා කියන්නේ? අපි කලාතුරකින් මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉපදුනාට හැම ජීවිතයකදීම නොලැබෙන සම්පතක් තමයි සන සම්පත්තිය කියලා කියන්නේ. මේ පින්නතුන්ට දැන් නොයෙකුත් සම්පත් කියනවානේ. අපි අර ඉස්සලා කිව්ව විදිහට ගේදර වල පිට ඊට ගලන් හරකබාන යාන වාහන අම්මා තාත්තා ස්වාමියා පින්න දරුවෝ මේ ඔක්කොම සම්පත්නේ. මේ පින්නතුන් උදේ ඉඳලා රැ වෙනකම් දැන් එළි වෙනකම් හැම වෙලේම ඔන්න ඔය සම්පත් ටික ගැන තමයි හිතා ඉන්නේ. ඒ සම්පත් වැඩි දියුණුව එක කරන එක ගැන තමයි හිතන්නේ. ඒ සම්පත් පෝෂණය කරන එක ගැන තමයි හිතන්නේ. පින්නතුනි ඔය කියන සම්පත් දෙවි මේ පින්නතුන්ට සැප කියන සම්පතක් තියෙනවා නම් කියන්නකෝ බලන්න. අම්මා කියන්නේ සැප කියන සම්පතක්ද දුක කියන සම්පතක්ද? පින්නතුනි අම්මා කියන්නේ අපිට දුක කියන සම්පතක්. තාත්තා කියන්නේ දුක කියන සම්පතක්. ස්වාමියා කියන්නේ දුක කියන සම්පතක්. බිරිඳ කියන්නේ දුක කියන සම්පතක්. දරුවා කියන්නේ දුක කියන සම්පතක්. ගේතර වත පිට ඉඩ කරන හරක පාන යාන වාහන මේ සියල්ලම ලැබෙන්නේ දුක විතරයි අපිට. අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි ඒකට ඇදලා ඉන්නේ. පින්නතුනි මේ ලබාගත් ජීවිතේ මේ සියලු දුකින් නිදහස් වෙන්න මේ පින්නතුන්ට ලැබිලා තියෙන වටිනා සම්පත. ඒ සියලු දුකින් නිදහස් වෙන්න. ඒ සම්පතක තමයි කිව්වේ සන සම්පත්තිය කියලා. මොකද සන සම්පත්තිය කියන්නේ? පින්නතුනි දා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියලා දෙනවා. ඒකෝ වික්ඛවේ khanicha සමේච පින්නත් මහණෙනි එකමෙක සයනා කියා දෙනවා. ඉද වික්ඛවේ තථාගතේ ච ලෝකේ උප්පන්න හෝති. පින්නත් මහණෙනි තථාගත සම්මා සම්බුදුරණක් මේ ලෝකෙට පහළ වෙනවා. ඒ පහළ වෙන බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ විඥාචරණ සම්පන්න සුගත ලෝක විදු අනුත්තර පුරුෂ ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධ භගවා මේ නව ආරාධී බුදු ගුණයෙන් සමන්විතයි. එන්නකොට පළවෙනි කාරණාවක් සිද්ධ වෙනවා. නව ආරාධී බුදු ගුණයෙන් සමන්විත බුදුරෝණක් මේ ලෝකෙට පහළ වෙනවා කියන කාරණාව. දෙවෙනි කාරණාව. ඒ පහළ වෙන බුදුරජාණන් වහන්සේ ධම්මෝච දේශීයති. මොනවාද දේශනා කරන්නේ? ධර්මයේ දේශනා කරනවා. පින්නතුනි බුදුරෝණක් මේ ලෝකෙට පහළ වෙලා මොන වගේ ධර්මයක්ද දේශනා කරන්නේ? උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්නේ. අන්නේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ ධර්මයේ ගුණ හයක් තියෙනවා. මොකක්ද ගුණ හය? පළවෙනි දහම් ගුණය කියන ස්වාක්ඛාතය කියලා. ස්වාක්ඛාතය කියන්නේ මොකටද? මනාවට දේශනා කළා කියන එකයි. සම්දික්තිකයි. මේ ජීවිතේම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඔන්න එනම් මේ පින්වතුන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා මේ ජීවිතේම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන් ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. බුදුරෝණ පහළ වෙලා මේ ජීවිතේම මාර්ගඵල නිවන් දකින ධර්මයක් දේශනා කරද්දී ඒ ධර්මයේ හදහැයිදී තුන්වෙනි කාරණාව සිද්ධ වුණා. මොකක්ද? අයංච පුද්ගලෝ මජ්ජමේසු ජනපදේසු පච්චා ජාතා හෝතු. මෙන්න මේ වෙලාවේ එක්තරා පුද්ගලෙක් ඉපදෙනවා. කොයිද ඉපදෙන්නේ? අර බුදුබණ හඬ ඇහෙන ප්‍රදේශයක. ඒ ඉපදෙන කෙනා මන්ද බුද්ධික දුෂ්ප්‍රාඥ ගණයටපත් උනේ නැහැ. පිරිපුන් මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන ඉපදුණා. දැන් කරුණු තුනක් තියෙනවා. බුදුරවණ පහළ වුණා. මේ ජීවිතේ මාර්ගඵල නිවන් දකින ධර්මයන් දේශනා කළා. ඒ ධර්මය හඬ ඇහෙනවා. ප්‍රඥාවන්ත මිනිසෙක් ඇතුළේ ඉපදුණා. ඔන්න
කාරණා තුනේ එකතුවට කියනවා පින්නතුනේ සන සම්පත්තිය කියලා. හොඳින්ම මතක තියාගන්න බුදුරුවණන් පහළ වුණා මේ ජීවිතේ මාර්ගඵල නිවන් ලැබෙන උතුම් ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කනාතීතා සෝචදස්සතා නිරයම්පි දුක්ඛිතා. මේ සන සම්පත්තිය අත්හැරගත්තොත් නිරයම්පි දුක්ඛිතා. නිරේත ගිහිල්ලා දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. පින්වත්නි පටන් ගන්නකොට කිව්වා මේ රෝහල් ශේෂ්ත්‍රේ වැඩ කරන හැම දෙනෙක්ම පින්වන්තයි. බොහෝසේ පින්වන්තයි. මේ රෝහල් දකින්න දෙවිලා තියෙනවා. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඉන්නත්ගේ කාරුණ්‍ය අනුග්‍රහය අපි හොඳට දැකලා තියෙනවා. ඉතින් ගොඩාක් පින් කරගන්න පුළුවන් තරම් මේ පින්වතුන් ඉන්නේ. ලෙඩෙකුට කරුණාවෙන් සැලකනකොට කරුණාවෙන් කතා කරනකොට ඒ ලෙඩාගේ හිතේ තියෙන දුක බිය තුනී කරනකොට මේ පින්නතුන් එදාට ලොකු පිනක් කරගන්නවා. පින් ජීවිතයක් ලබාගෙන තව පින් කරගන්න අවස්ථාවේ සසරින් එතර වෙන්න සංසාර දුකින් නිදහස් වෙන්න පින තියෙන ඇත්තෝ අන්න ඒ පැත්තට යොමු කරන්නයි ස්වාමීන් වහන්සේ මේ වන්දික කියන්නේ. පින්නතුනි සද සම්පත්තිය තියෙන කෙනාට මේ ජීවිතේම මාර්ගඵල දකින්න පුළුවන්. නිවන් දකින්න පුළුවන්. අන්න එතෙට එකතු වෙන ජීවිතයක් මේ තියෙන්නේ. අපේ කන්ටි හැම වෙලේම මුලදී කිව්වා වගේ කන්න මොන අදින්න හොයලා ඉන්නවා. සමාජාල බැංකු පොත්වල සල්ලි ටිකක් දාගෙන මම පොසත් කියලා හිතෙනවා. යාන වාහන තියාගෙන මම පොසත් කියලා හිතෙනවා. ඒ වගේම තමයි නොයෙකුත් නිරතල කම්පුනාම දරාගෙන මම ලොකු තැනක ඉන්නවා කියලා හිතෙනවා. පින්නතුනි ඇස්පිල්ල මම ගහන්නත් කලින් ඔය ඔක්කොම නැති වෙලා යනවා. අපි මෙතන මේ ඉන්න හැම දෙනාම පින්නතුනි අපි දන්නේ නැහැ. මෙතන ඉන්න හැම දෙනාගේම මිනි පෙට්ටියක් දැන් මිනි පෙට්ටි සාපිය හදලා තියෙන්නේ. බලන්න අද දැන් මේ වෙලාවට අහුලන්නේ බැලුවොත් අලුත් මිනි පෙට්ටිය හදන්න ඕනේ නේ. එයා වෙනුවෙන් හදපු මිනි පෙට්ටි සාපිය තියෙනවා. ඒකේ තමයි දාගෙන ඉන්නේ. අපිට මිනි පෙට්ටියක් හදලා තියෙනවා. කවදාවත් දුප්පත් නොවේ පොසතෙක් වෙන්න. කොහොමද ඒක පොසත් වෙන්නේ? මේ පින්නතුන් ගාව කරුණු පහක් වැඩි දියුණු වෙන්න ඕනේ. කරුණු පහක් වැඩි දියුණු වෙන්න ඕනේ. අන්නේ කරුණු පහ වැඩි දියුණු වුණොත් මේ පින්නතුන් මේ ජීවිතේම උතුම් පොසතෙක් බවට පත් වෙනවා. මේ පින්නතුන් දෙවියන් කරන්න පිනක් තියෙනවා. ස්වාමීන් වහන්සේ පුණපුණායක කියනවා. අපිට ලැබෙන රස්සාවල සමහර රස්සා පින්නතුනි පව් කරන්න ලැබෙන රස්සා. තව සමහර රස්සා කියන බොහෝ පින් කර ගන්න ලැබෙන රස්සා. ඔය සමහර වෙලාවට වැසිකිලි හොදන කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයාගේ පව්කාරකමට ලැබෙන රස්සාවක් කියලා. එයා මෙත් සිතින් යුතුව අනික් කට්ටිය කෙරෙහි කරුණාවෙන් යුතුව ඒ රාජකාරී කරනවා නම් එයා පින් කරන රස්සාවක් කියලා. ඒ වගේම වෛද්‍යවරු අනිත් දැත්තන්ගේ ජීවිත බේරලා දෙනවා. හෙද නිලධාරිය අනිත් අයගේ ජීවිත බේරලා දෙනවා. මහා පින් කරන රස්සා. ගුරුවරයා ගොඩාක් පින් කරන රස්සා කරන කට්ටිය. පින්නතුනි සමහර ඇත්තන්ට ලැබෙන රස්සා පව් කරගන්න ඒවා. සමහර කට්ටියට ලැබෙන රස්සා පින් කරගන්න ඒවා. මේ පින්නතුන්ට ලැබලා තියෙන රස්සාව මින් ඉදිරියට පින් කරගන්න රස්සාවක් බවට පත් වේවා. ඔය හදවත් ඇතුලේ මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා කියන ගුණයන් හැම වෙලෙම වැඩි දියුණු වේවා කියලා ආශිර්වාද කරනවා. මොකද මේ පින්නතුන්ට හොඳයි ඔගල ගාවට එන අසන රෝගීන්ට හොඳයි. අන්නේ පිනත් එක්කම මේ පින්නතුන්ට පුළුවන් මේ ජීවිතය අර කියන විදිහට පෝසත් වෙන්න. ගේදර වතු පිටි වලින් නෙවෙයි, ඉඩ කඩන් හරක බාන වලින් නෙවෙයි, ඒවත් තියෙන්න ඕනි. ජීවත් වෙන්න ඒවත් තියෙන්න ඕනි.
එහෙමනම් මේ පින්නතුන්ට දුප්පත් නොවී බෝසත් වෙන්න නම් තියෙන්න ඕනි පළවෙනිම ධනය. ඒකට කියනවා පින්නතුනි ශ්‍රද්ධාව කියලා. මේ ශ්‍රද්ධාව කියන එක තියෙන්න ඕනේ පින්නතුනි. සමාජාන මේ පින්නතුන්ට හිතෙන්නේ නැති අපිට නම් ශ්‍රද්ධාව තියෙනවා කියලා. හැබැයි ශ්‍රද්ධාව ගැන ගැඹුරින් කතා කරන යනකොට සමහරට දැනෙවි අනේ මට තාම ශ්‍රද්ධාව නැහැ නේ කියලා. පළවෙනි ශ්‍රද්ධාවටපත් වෙන්න ඕනේ පින්නතුනි. ගියක් හදනකොට අත්තිවාරම උඩ ෆවුන්ඩේෂන් එක උඩ ගේ හැදෙනවා වගේ නිවන් දකින ජීවිතයේ අත්තිවාරම තමයි ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව කොටස් දෙකකට තියෙනවා. අමූලික ශ්‍රද්ධාවයි ආකාරවති ශ්‍රද්ධාවයි කියලා. මෙතනින් පළවෙනි මේ පිළ බුද්ධ ධර්ම සංඝ කියන තුනටුවන් සරණ ගිය අපි වෙන සරණක් යන්නේ නැහැ කියලා කියන්නේ. නත්ති මේ සරණං ගඤ්ඤ බුද්ධෝ මේ සරණං වන ධම්මෝ මේ සරණං වන සංඝෝ මේ සරණං වන කියනවා. එවනම් පිළිතුරුනි පළවෙනිම ශ්‍රද්ධාවටපත් වෙනවා. බුදුන් දහම් සතුන් සරණ වෙන කිසිම සරණක් නැහැ අපිට. අන්න එතනටපත් වෙලා ඉන්නවා නම් මේ පිළිතුරු අර කිතු මූලික සුදුසුකම් තියෙනවා. දෙවෙනි දුප්පත් මේ පොසත් දෙන්න තියෙන කාරණාව තමයි සිල්වත්කම. බෞද්ධ කැරියර පිළිතුරුනි සිල්පද පහක් තියෙනවා මේ පිළිතුරට හැමදේම රැක ගන්න. මේ පිළිතුරට කාට හරි පුළුවන්කම තියෙනවා. අද ගොඩනැගිලි මහා සෑයට ගිහිල්ලා පුරවන්මලි මහා සෑයේ ගම්පේට අත තියලා දිවුරනා කියන්නේ මම නම් පන්සිල් ටික දිවිීමේම රැක ගන්න කෙනෙක් කියලා. අන්නේ ආ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඒ ටික කියන්න බැරි නම් ඔබට ඒ කියන්නේ තමන්ගාව පන්සිල් ටික තාම නැත්තම් පින්නතුනේ ඔයගොල්ලෝ තාම දුප්පත් අඩිය නැති පණිට්ටුවක් වගේ කිසි දෙයක් පුරව ගන්න බැරි වෙනවා. එහෙනම් පින්නතුනි මේ ජීවිතේ ඔයගලන්ට අපිට වගේ ලොකු සිල්පද රකින්න නැහැ. දිවි හිමියෙන් පන්සිල් ටික රකින්න කෙනෙක් වෙන්න ඕන. අන්න ඒකට ඔයගලන් පොසත් වෙනවා. තුන්වෙනි කාරණාවට කියනවා ශ්‍රුත ධනෙ කියලා. පළවෙනි එක ශ්‍රද්ධා ධනෙ, දෙවෙනි එක සීල ධනෙ, තුන්වෙනි එක ශ්‍රුත ධනෙ. ශ්‍රොත කියන්නේ පින්නතුනි බණ අහන්න ඕනේ. මේ ලෝකේ අපිට නොයෙකුත් දේවල් ඇහෙනවානේ. ගී සින්දු, නාට්‍ය, චිත්‍රපටි, දේශපාලන කතා මේ හැම එකකින්ම වැඩින්නේ පින්නතුනි අකුසලයක් විතරයි, කුසලයක් ලැබෙන්නේ නැහැ. බණපදයක් ඇහුවොත් මසුරු මල අයින් කරලා අලෝභ සිතින් දන් දෙනවා. ඔන්න කර්ම පහයි. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. මේ කාරණා පහට කියනවා පංචසේක බල ධර්ම කියලා. පින්නතුනි මේ ජීවිතේ මොනවා කරගත්තත් වැඩක් නෑ අපිට. ගේදර වතු පිටි ඉඩ ගණන් හරක බාන යානවාන මොනතරම් සල්ලි භාගෙ තිබ්බත් වැඩක් නෑ. අපි මැරෙනවා. මැරෙනකොට ඔක්කොම අතහැරලා යන්නේ. යම් කිසි කෙනෙක් මේ ජීවිතේදී අපි කිව්වා ඔය පොසත්කම් පහ ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන සේක බල ධර්ම දිනු කරගෙන ඉන්නවා නම් එයාගේ මේ ජීවිතේ ආරක්ෂාවක් තියෙන පින්වතුනි. මරණින් මත්තේ සුගතියක ඉපදෙනවා. සුගම් සභාවට ගිහිල්ලා ධර්ම සාකච්ඡා කරනවා. මේ ගෞතම බුදුසසුන නිම වෙන්නට කලින් අමා මහ නිවනින් සැනසීමේ හැකියාව ලැබෙනවා. අන්න ඒ ටිකට පළවෙනියෙන්ම අපේ හිත යොමු කරගන්න ඕනේ. විශේෂයෙන්ම මේ ජීවිතේ ප්‍රයෝජන ගන්න. මේ ජීවිතේ ප්‍රයෝජන ගන්න නැති කෙනා පින්නතිනි මොනතරම් මරුවඩක් තිබුණා මොනතරම් සැනසෙලි එක මිය පරලෝකියක් එයාගේ ජීවිතේ පරාජිතයි.
එන ජය ගන්න ජීවිතයක් හිමි වෙලා ඉන්න ඔබ සියලු දෙනාට පින්වත් ජීවිතයක හිමිකම් තියෙන ඔබ සියලු දෙනාට අද විශේෂයෙන්ම මුලින්ම ආරාධනා කරන්නේ ඔන්න කර්මපහ තමගේ ජීවිතේ ගොඩනගා ගන්න කියලා. මොකද්ද කර්මපහ? පළවෙනි ශ්‍රද්ධාව පත්වන්න. දෙවෙනි සීලවත් වෙන්න. තුන්වෙනියට බණ අහන්න. හතරවෙනියට දන් දෙන්න. පස්වෙනියට සමත විදර්ශනා වඩන්න. ඔය කර්මපහ රැස් කරගන්න. ඔන්න මේ ජීවිතේ පෝසත් වෙන හැටි, පරලෝක ජීවිතේ පෝසත් වෙන හැටි. දැන් මේ පින්නතුන්ට හිතෙලදී සාමනාසේ බණ කියලා ඉවරයි කියලා තමයි පටන් ගත්තේ. දැන් තමයි පටන් ගන්න හදන්නේ. කොච්චර වෙලා කිව්වද? කියන්නකෝ බලන්න. කොච්චර වෙලා කියන්නේ? දැන් වෙලා කියනවා. හොඳයි පින්නතුනි මේ බණ ටික කියන්න. විශේෂයෙන්ම මේ බණ ටික කියන්නේ අද බස් එකේ සිදුවිච්ච සිදුවීම අද නෙමෙයි ඊයේ පෙරේද දවසේ බස් එකේ සිදුවිච්ච සිදුවීමක් හේතු කරගෙන එක්තරා අම්මා කෙනෙකුට එක්තරා පුතෙක් බස් එකේදී අම්මට බඩින හැටි ස්වාමීන් වහන්සේ නමක් හැටියට අපි අහගෙන හිටියා. කියන දෙයක් නැතුව බැහැලා තාපා. කාටද පින්නතුනි අම්මා කියලා කියන්නේ? දස මාසයක් මවුසේ දරාගෙන ඉඳලා දරන්න බැරි දුකක් විඳිනවා ඒ අම්මා. ඒ කාලේ සීමාවේ අම්මා කෙනෙකුගේ කුසල දරුවෙක් ආවට පස්සේ අම්මට හරි දුකයි. අම්මට දරා ගන්න බැහැ. නමුත් අම්මා එක දුකක් හැටියට හිතන්නේ අම්මා එක දකින්නේ සැපක් හැටියට, සතුටක් හැටියට. අම්මගේ හිතේ මෛත්‍රී කරුණාව තියනවා දරුවා වෙනුවෙන්. මෙත්සිත තියනවා ඒ දරුවා වෙනුවෙන්. මව් කුසේ ඉඳන්ම අම්මායි දරුවට ආදරය කරනවා. රැක බලා ගන්නවා. මේ ලෝකෙට දරුවා බිහි වෙන වෙලාවට මේ තුන් ලෝකයේ තියෙන ධර්ම වේදනාව විඳින්නේ අම්මා. ඒ ධර්ම වේදනාව විඳලා මේ ලෝකෙට බිහි කරනවා අම්මා දරුවා. අම්මගේ ඇඟේ තියෙන ලේ ටික කිරට හරවලා ඒ අම්මා අපිට පොවනවා. කැතගුණ අත ගන්නවා. නාවනවා පිරිසිදු කරනවා. රසට වේන කවල පොවලා අපිව රැක බලා ගන්නවා. අම්මා කෙනෙක් බඩගින්නේ හිටියක් දරුවෙක් බඩගින්නේ තියන්නේ අම්මා. පින්නතුනි මේ වගේ රත්තරන් අම්මා කෙනෙකුට සලකන්නේ කොහොමද? ඔයගොල්ලෝගේ තාත්තා කෙනෙකුට ඔයගොල්ලෝ සලකන්නේ කොහොමද? අන්න ඒව ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. අන්න ඒකේ පොඩ්ඩක් කියලා දෙන්න හිතෙනවා. අද මේ වෙලාවේ පින්නතුනි යම් කිසි දරුවෙක්ගෙන් ඇහුවොත් එහෙම අම්මට සලකන්නේ කොහොමද? තාත්තට සලකන්නේ කොහොමද කියලා ඇහුවොත් පොඩි කාලේ නම් කියයි මම මේ විදිහට සලකනවා. මම මේ විදිහට සලකනවා. කොහේවත් නැති බලාපොරොත්තු ගොඩාක් අම්මට තාත්තට කියලා මේව සලකනවා කියයි. හැබැයි ටිකෙන් ටික ලොකු කිවි යද්දී තමයි අම්මට තාත්තට සලකන හැටි දරුවන්ට පේන්නේ. දරුවෝ සලකන හැටි අම්මට තාත්තට සලකන හැටි පේන්නේ. පින්නතුනි කාලයක් යනකොට අම්මට වැඩිය දරුවගේ ඔළුව උස යනවා. තාත්තට වැඩිය උස යනවා. දැන් ගෙදර ලොකු එකා වෙනවා. ගෙදර දරුවා අන්න එදාට අම්මා තාත්තා කියන දේවල් අහන්න නැති මට්ටමකටපත් වෙනවා. පින්නතුනි පුංචි කාලේ ඉඳන්
අපිව රැකබලාගෙන නැත්තම් අම්මලාට තාත්තලාට සලකන්නේ නැතුව අද දුක් පීඩාවකට පත් කරපු දරුවෝ අම්මලා තාත්තලා බොහෝසේ දුක් විඳිනවා. එනක අම්මට තාත්තලා සලකන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක කරුණු පොඩ්ඩක් කියා දෙනවා. ඒ සූත්‍රේ නම තමයි සුප්‍රතිකාර සූත්‍රය. සුප්‍රතිකාර සූත්‍රය නැවත ප්‍රත්‍යඋපකාර කරන හැටි. යම් කිසි දරුවෙකුට මේ ලෝකේ අම්මයි තාත්තයි කරන උපකාරය මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ උපකාරයට අම්මයි තාත්තයි වෙනුවෙන් දරුවන්ට කරන්න ඕන විශාල කර්තව්‍යයක් තියෙනවා. බලන්න පින්නතේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. යම් කිසි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්න ගෙදරක දරුවෙක් ඉන්නවනම් ඒ ගෙදර මහා බ්‍රහ්මයා ඉන්නවා වගේ කියනවා. බ්‍රහ්ම රාජයෙක් ඉන්නවා වගේ කියනවා. බ්‍රහ්ම රාජයෙක් ගාව පින්නතේ කරුණු හතරක් තියෙනවා. මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා කියන මේ කාරණා හතර තියෙනවා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සෑම මොහොතකම දරුවෙක් කෙරෙහි මෙත්සිත තියෙනවා. ඒ වගේම තමයි දරුවෙක් දියුණු වෙනට කැමති. ඒ කියන්නේ මුදිතාව තියෙනවා. දරුවෙක් වෙනුවෙන් කරුණාව තියෙනවා. ඕනම සැප දුකකදී ඌලන්න පුළුවන් විදියට උපේක්ෂා සහගත සිතක් තියෙනවා. ඒකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි නිවසක අම්මයි තාත්තා ඉන්නවනම් ඒ ගෙදර ඒ දරුවට බ්‍රහ්ම රාජයෙක් ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. සපුබ්බ දේවතානි වික්කවේ තානි කුලානි යේසං පුත්තාන අජ්ජාගාරේ පූජිතා හොන්ති කියලා. යම් කිසි ගෙදරක අම්මයි තාත්තා ඉන්නවනම් ඒ ගෙදර දෙවි කෙනෙක් ඉන්නවා වගේ කියලා. මොකද හේතුව අපි බලාපොරොත්තු වෙනවා දෙවිවරු අපිව රකින්නවා කියලා. පින්නතුනේ ඇත්තටම අපි දෙවිවරු රකින්නට වැඩිය දෙමාපියෝ අපිව රකින්නවා අපිට පේන්නේ නැති වුණාට. බලන්න පුංචි කාලේ ඉඳන් අම්මලා තාත්තලා අපිව රැකබලා ගන්න හැටි ආරක්ෂා කරගන්න හැටි. අන්න දෙවිවරුන් රකින්නා වගේ අම්මයි තාත්තයි අපි රකින්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි නිවසක අම්මයි තාත්තයි දෙන්න ඉන්නවනම් ඒ නිවසේ මුල් ගුරුවරු දෙන්න දරුවට ඉන්නේ අම්මයි තාත්තයි දෙන්න. ඒ වගේම තමයි ආහුනීය කාදී වික්කවේ කියනවා. අම්මයි තාත්තයි නිවසක ඉන්නවනම් ඒ දරුවට ඒ ගෙදර ගොඩාක් පින් කර ගන්න පුළුවන් තැන ආහුනීය කාදී. ඉතින් මේ දරුවන්ට ගොඩාක් පින් කර ගන්න පුළුවන් අම්මයි තාත්තයි ඉන්න ගෙවල් වල. සමහර ගෙවල් තියෙනවා පින්වතුනි. අම්මා කියන කෙනා වැඩි ගණන් ගන්නෑ. තාත්තා කියන කෙනා ගණන් ගන්නෑ. අදිය හම්පදල රවාගෙන ඔරෝගෙන ගහනවා. අම්මට සලකන්නේ කොහොමද තාත්තට සලකන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ කියා දෙනවා. මේ කෙටි කාලෙක බණ කියන්න බැරි හින්දා මේ කෙටියෙන් තමයි කියා දෙන්නේ කාරණා ටික. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. යම් කිසි නිවසක පුතෙක් ඉන්නවනම් ඒ පුතා අවුරුදු 100ක් ජීවත් වෙනවා. ඒ පුතා අම්මව එක උරහිසක තාත්තව අනිත් උරහිසේ තියාගෙන අවුරුදු 100 පුරාම මේ අම්මයි තාත්තයි කරේ තියාගෙන බලාගෙන ඉන්නවා. යම් කිසි කෙනෙක් කිව්වොත් එහෙම අම්මයි තාත්තයි කරේ තියාගෙන ඔයාට බලහින් දැන් බිම තියන්න කියලා. මේ පුතා කියනවා නෑ මං නම් මගේ අම්මයි තාත්තයි බිම තියන්නේ නෑ. බිම තිබ්බොත් මගේ අම්මගේ තාත්තගේ පාදවල කුණු ගෑවේ කටු වැලි ඒකම බිම තියන්නේ. අවුරුදු 100ක් තිස්සේ අම්මයි තාත්තයි කරේ තියාගෙන බලාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ පුතා අම්මට තාත්තට ප්‍රත්‍යඋපකාර කරපු කෙනෙක් නෙවෙයි කියලා. කෙලෙහි ගුණ සලකපු කෙනෙක් නෙවෙයි කියලා. අවුරුදු 100ක් අම්මයි තාත්තයි කරේ තියාගෙන බලාගත්ත මේ පුතා අම්මට තාත්තට ප්‍රත්‍යඋපකාර කරපු කෙනෙක් නෙවෙයි.
ඊළඟට අම්මට බඩගිනි වෙනකොට තාත්තට බඩගිනි වෙනකොට මේ පුතා අම්මට තාත්තට කන්න බොන්න දෙන්න කියලා. තනි රත්තරන් වලින් පිඟන් හදාගෙන යනවා. තනි රත්තරන්ෙන් හැදි ගෑරපු හදාගෙන යනවා. තනි රත්තරන්ෙන් පිඟන් හදලා හැදි ගෑරපු හදලා රජවරු වන්දන රාජ භෝජන හදලා රන් තැටියේ දානවා. රත්තරන් හැන්දෙන් ගෑරපෙන් අම්මට කවනවා. තාත්තට කවනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ පුතා රන් තැටියක දානවා. රත්තරන් හැන්දෙන් ගෑරපෙන් අම්මට රාජ භෝජන කැවුවා. තාත්තට රාජ භෝජන කැවුවා. මේ පුතා අම්මට තාත්තට ප්‍රත්‍යඋපකාර කරලා නැහැ කියලා. කෙලෙකුණ සලකලා නැහැ කියලා. අම්මට අඳින්න ඕන වෙනකොට තාත්තට අඳින්න ඕන වෙනකොට මේ පුතා රටේ ඇවිදලා රජවරු අඳින රාජ සලුපිලි හොයාගෙන යනවා. රාජ සලුපිලි වලින් වටිනා ඇඳුම් මහා රත්තරන් මුතු මණික් වලින් ආයත්තම් කරලා ඇඳුමේ වටිනාකම වැඩි කරලා අම්මට තාත්තට අන්දවනවා. අන්දවල බලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාජ සලුපිලිමේ පුතා අම්මට තාත්තට ඇඳුවා. මේ පුතා අම්මට තාත්තට ප්‍රත්‍යඋපකාර කරපු කෙනෙක් නෙවෙයි කියනවා. කෙලෙකුණ සලකපු කෙනෙක් නෙවෙයි කියනවා. අම්මට තාත්තට අසනීප වෙනකොට රටේ ඉන්න වටිනාම වෛද්‍යවරු ගාවට එක් කරගෙන යනවා. මිල අධිකම බෙහෙත් දීලා අම්මා තාත්තා සනීප කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහිම අම්මයි තාත්තයි අසනීප වෙච්ච වෙලාවට මේ පුතා ඉහළ වෛද්‍යවරු ගාවට ගෙනිච්චට මිල අධික බෙහෙත් දීලා සනීප කරාට මේ පුතා අම්මට තාත්තට ප්‍රත්‍යඋපකාර කරපු කෙනෙක් නෙවෙයි කියනවා. කෙලෙකුණ සලකපු කෙනෙක් නෙවෙයි කියනවා. තොටිලි ඔච්චිල්ලාවල දාලා නලව බලා ගන්නවා. ඔය සාලේ කාමරයක තියෙන සෝෆා සෙට් එකක ඉඳවල එක අතකින් පැණි කෑම කන්න තියෙන අනිත් අතින් පළතුරු කන්න තියෙන ඉස්සරහම ටීවී එකක් තියලා බලාගෙන ඉන්න කියන අතට පයට වැඩ කාර්ය තියලා බලාගෙන ඉන්නවා. එහෙම කළත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දරුවා අම්මට තාත්තට ප්‍රත්‍යඋපකාර කරපු කෙනෙක් නෙවෙයි කියලා. කෙලෙකුණ සලකපු කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් පින්නතුනි අපි සමාජලාට අම්මලාට තාත්තලාට හිතපු ගමන් අඳුමක් කරන් දීලා අපි හිතනවා අම්මට තාත්තට සැලකුවා කියලා. අම්මට තාත්තට බත් ටිකක් දීලා අපිට හිතෙනවා අම්මට තාත්තට සැලකුවා කියලා. බෙහෙත් ටිකක් කරන් දීලා අපිට හිතෙනවා අම්මට තාත්තට සැලකුවා කියලා. ඔය පොඩි උදව්වක් කරලා අපිට හිතෙනවා අම්මට තාත්තට සැලකුවා කියලා. බලන්න සුප්‍රතිගාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපදී අවුරුදු 100ක් අම්මව තාත්තව කරේ තියාගෙන හිටියා. මේ පුතා අම්මට තාත්තට ප්‍රත්‍යඋපකාර කරලා නැහැ කියනවා. ඒ විතරක් නෙවෙයි රත්තරන් පිඟන් හදලා රත්තරන් හැදි ගෑරපු හදලා රාජ භෝජන අම්මට තාත්තට කැවුවා. මේ පුතා අම්මට තාත්තට ප්‍රත්‍යඋපකාර කළේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියා දෙනවා. රාජ සලුපිලි ඇද්දෙව්වා. රත්තරන් මුතු මණික් වලින් ආයත්තම් කරලා වටිනාකම වැඩි කරලා තිබුණා. මේ පුතා අම්මට තාත්තට ප්‍රත්‍යඋපකාර කරලා නැහැ කියලා කියන්නේ. ඒ විදිහට කරලා ප්‍රත්‍යඋපකාර කරලා නැහැ කියලා කියනවා පිළිතුරු අපි දැන් අපේ අම්මලා තාත්තලාට කරන හැටියට භාග්‍යවතුන් වහන්සේ කීයටවත් කියයිද අපි අම්මට තාත්තට ප්‍රත්‍යඋපකාර කළා කියලා. පිළිතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් පුතෙක් ඉන්නවා. ඒ පුතා අම්මට තාත්තට ප්‍රත්‍යඋපකාර කරන්නේ මෙන්න මේ විදිහට. මේ පුතාට රාජ භෝජන දෙන්න විදිහක් නැහැ. රාජ සලුපිලි අන්නන්න විදිහකුත් නැහැ. රත්තරන් පිඟන් හදන්න හැදිගෑරපු හදන්න විදිහක් ඇත්තේ නැහැ. මිල අධික බෙහෙත් දෙන්න විදිහක් ඇත්තේ නැහැ. හැබැයි මේ පුතාට පුළුවන්කම තියෙනවා අම්මට තාත්තට ආදරය කරන්න. අම්මට තාත්තට කරුණාව දක්වන්න. අම්මට තාත්තට මෛත්‍රී සිතින් ඉන්න. අම්මගේ තාත්තගේ හිත පාරන්නේ නැතුව මේ පුතාට පුළුවන්කම තියෙනවා
අම්මයි තාත්තයි ආදරෙන් රැකබලාගෙන සතුටින් තියන මෙන්න මේ පුතා දවසක් කොහේ හරි යනකොට ඇහෙනවා මෙන්න මේම දෙයක්. ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහන් සම්මා සම්බුද්ධයි විද්‍යාචරණ සම්පන්නයි සුගතයි ලෝකවිදු මෙන්න මේ බුදු ගුණ ඇහෙනවා මේ පුතාට. මේ පුතා හරි ආසාවෙන් මේ බුදු ගුණ ටික අහගන්නවා. අහගෙන සිංහල තේරුම හොඳට ඉගෙන ගන්නවා. ඒ වගේ මේ පුතාට ඇහෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි සම්දිත්තිකයි අකාලිකයි. මේ පුතා ඒ බලත් අහගන්නවා. ඒ දහම් ගුණ ටික සිංහලෙන් ඉගෙන ගන්නවා. සංගුණ නමයන් ඉගෙන ගන්නවා. මේ පුතා බුදු ගුණ ඉගෙනගෙන දහම් ගුණ ඉගෙනගෙන සංගුණ ඉගෙනගෙන ඉක්මනට එනවා අම්මයි තාත්තයි ඉන්න තැනට. මේ පුතාට ලක්තරම් පිගන්නේ ඒ වගේම තමයි අර දෙන්න සැප සම්පත් නැහැ. ආදරේ කරුණාව දක්වන මේ පුතා අම්මට තාත්තට සෙනෙහස දක්වන පුතා අර බුදු ගුණ ටික ඉගෙනගෙන ඇවිල්ලා දහම් ගුණ ටික ඉගෙනගෙන ඇවිල්ලා සංඝ ගුණ ටික ඉගෙනගෙන ඇවිල්ලා අම්මා තාත්තා ළඟට ඇවිල්ලා කියනවා අම්මේ තාත්තේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ ඉසේ මෙසේ කෙනෙක් නම් නෙවෙයි. මේ බුදු ගුණ තියෙන නිසායි අරහන් කියන්නේ. මේ බුදු ගුණ තියෙන නිසායි සම්මා සම්බුද්ධ කියන්නේ. මේ බුදු ගුණ තියෙන නිසායි විද්‍යාචරණ සම්පන්න කියන්නේ කියලා මේ බුදු ගුණ කියන්නේ මේ පුතා අම්මට තාත්තට. ඊළඟට මේ වගේ ගුණ තියෙන නිසායි ස්වාක්ඛාතය කියන්නේ. මේ වගේ ගුණ තියෙන නිසායි සම්දිත්තික කියන්නේ කියලා මේ පුතා දහම් ගුණ ටිකක් කියලා දෙනවා අම්මට තාත්තට. සංඝ ගුණ කියලා දෙනවා. පින්නතුනි සමහරවිට මේ අම්මයි තාත්තයි පන්සලේ හාමුදුරුවෝ බණ කියනකොට ඒක අහන්නේ නැතුව ඉන්න පුළුවන්. හැබැයි තමන්ගේ පුතා බණ කියනවා කියනකොට ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කන් දෙනවා. මොනවාද මෙයා මේ කියන්නේ? මගේ පුතා බණ කියනවා නේද කියලා මේ අම්මට තාත්තට ලොකු සතුටක් ඇති වෙනවා. සමහරවිට පන්සලේ ආම්දුරු කියපු බණ ටික අම්මට තාත්තට මතක නැහැ. තමන්ගේ පුතා බණ කියනවා නම් අම්මයි තාත්තයි හරිය වුණාම බණගෙන ආසාවෙන් අහගෙන ඉන්නවා. ඔන්න අම්මට තාත්තට දැන් බුදු ගුණ මතක් වෙනවා. දහම් ගුණ මතක් වෙනවා. සංඝ ගුණ මතක් වෙනවා. දැන් කාලයක් යනකොට අම්මයි තාත්තයි හොඳට බුදු ගුණ විස්තර කර කර කියන්න දානවා. දහම් ගුණ විස්තර කර කර කියන්න දානවා. සංඝ ගුණ විස්තර කර කර කියන්න දානවා. දැන් මේ පුතා අම්මට තාත්තට ශ්‍රද්ධාවලපත් කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නේ පුතා අම්මට තාත්තට ප්‍රත්‍ය උපකාර කරන්න පටන් ගත්තා කියලා. රත්තරන් පිඟන් අදලා හැඳිගේර කොහදලා කන්න දීපෙකට නෙවෙයි කිව්වේ. අවුරුදු 100ක් කරේ තියාගෙන හිටපෙකට නෙවෙයි කිව්වේ. විල්ලු දාතුරන් පියහන් මත තියපෙකට නෙවෙයි කිව්වේ. රාජ සල්පිලේ අන්දපෙකට නෙවෙයි කිව්වේ. අර බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ කියලා දීලා අම්මයි තාත්තයි ශ්‍රද්ධාවට පත්තා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ කියා දෙනවා මේ පුතා අම්මටයි තාත්තටයි ප්‍රත්‍ය උපකාර කරන්න පටන් ගත්තා කියලා. දැන් අම්මයි තාත්තයි දෙන්න ගුණා ශ්‍රද්ධාවන්තයි. මේ ශ්‍රද්ධාවෙන් ඉන්න අම්මයි තාත්තයි දිහා පුතා නැවත බලන්න. මගේ අම්මයි තාත්තයි බුදුරජාණන් වහන්සේට පැහැදිලා ඉන්නේ. ධර්මයට පැහැදිලා ඉන්නේ. සංඝ රත්නයට පැහැදිලා ඉන්නේ. ඒත් මගේ අම්මයි තාත්තයි සීල් සමාදන් වෙන්නේ නැහැ. දුස්සීල ප්‍රතිපත්ති තියෙනවා. ඒක නැති කරන්න ඕනේ මගේ අම්මගේ තාත්තගේ. මේක දැනගත්ත පුතා යනවා පන්සලේ හාමුදුරන්ට කියනවා නේ අපේ හාමුදුරුවනේ මගේ අම්මයි තාත්තයි සීල් සමාදන් කරන්න මට හරි ආසාවක් තියෙනවා. මම පොයේ දාන දෙක කරගෙන ඉන්න. මගේ අම්මයි තාත්තයි සීල් සමාදන් කරවන්න. මේ පුතා අම්මා තාත්තා වෙනුවෙන් සිල් දුන්නා. උතුරු සල් මහානම අම්මට තාත්තට කියනවා
පොයට සිල් සමාදන් වෙන්න යන්න කියලා. සමහරවිට අම්මලා නම් කැමති වෙන්න පුළුවන්. තාත්තලා පසුබහින්න පුළුවන්. නමුත් පින්වතුනි මේ පුතා මොන හේතුවකටවත් තාත්තට පසුබහින්න ඉඩ දෙන්නේ නැහැ. මොනාරි උපක්‍රම සීලීව හරි අරගෙන යන පන්සලට පොය දාට ඉක්කරගෙන ගිහින් පන්සලේ ස්වාමීන් වහන්සේට කියලා සිල් සමාදන් කරවලා පන්සලට වෙලා අම්මට තාත්තට උපස්ථාන කරගෙන ඉන්නවා සිල් ගත්ත දවසේ. දැන් තව කාලයක් යනකොට අම්මයි තාත්තයි දැන් සිල් සමාදන් කරන්න පුරුදු වෙනවා. පුරුදු විතරක් නෙමෙයි ඒගොල්ලෝ සිල්වත් වෙලා නැහැ. ඒගොල්ලෝ දැන් සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනය කරන්නේ, බොරු කියන්නේ, මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. මේ අම්මයි තාත්තයි සිල්වත් වෙනවා. දැන් පුතා පළවෙනි ශ්‍රද්ධාවටපත් වෙනවා. දැන් සිල්වත් වුණා. බුදුරජාණන් වහන්සේ කියා දෙනවා අන්න ඒ පුතා අම්මටයි තාත්තටයි ප්‍රත්‍යඋපකාර කරගෙන යනවා කියලා. ඊට මේ පුතා කල්පනා කරලා බලනවා මගේ අම්මයි තාත්තයි දෙන ශ්‍රද්ධාවටපත් වෙනවා. ඒ වගේම තමයි දැන් සිල්වත් කම්පුත් තියෙනවා සිල්වත් වෙලා. ඒ තව අඩුපාඩුවක් තියෙනවා. මගේ අම්මට තාත්තට බණ ඇහෙන්නේ නැහැ. මේගොල්ලෝ බණ අහන තැනකට යන්නේ නැහැ. වර්තමානයේ නම් පින්වතුනි අම්මා තාත්තට බණ අහන්න දෙන්න ගොඩාක් අවස්ථා තියෙනවා. ඔය රූපවාහිනියෙන් බණ අහන්න පුළුවන්. ගුවන්විදුලියෙන් බණ අහන්න පුළුවන්. දැන් ඔය තියෙන ඇන්ඩ්‍රොයිඩ් එකකින් පවා බණ අහන්න පුළුවන්. ඒ වගේ දේවල් අද සුලභව තියෙනවා. ඒ වගේම කඩවල වල තියෙනවා බණ පොත් තියෙනවා. CD පට තියෙනවා, කැසට් පට තියෙනවා. මේ පුතා ලැබිච්ච හැම අවස්ථාවකම අම්මා වෙනුවෙන් බණ පොතක් ගෙනියනවා. තාත්තා වෙනුවෙන් බණ පොතක් ගෙනියනවා. අම්මට තාත්තට බණ පොත දෙනවා. මේ පුතත් මේ බණ පොත කියවන අම්මගේ තාත්තගේ ප්‍රශ්න අහනවා. අම්මයි තාත්තයි දැන් පුතා ප්‍රශ්න අහනින්ද බණ පොත් කියවනවා. බණ අහනවා. දැන් කාලයක් යනකොට අම්මයි තාත්තයි ධර්මය අහනවා. ඒගොල්ලන්ට දැන් ධර්මයේ මතකයි. ඒ කියන්නේ ශ්‍රද්ධාවන්ත වෙලා. පළවෙනි මේ පුතා අම්මයි තාත්තයි බුද්ධ ධම්ම සංඝ කියන බුදු ගුණ කියලා දීලා ශ්‍රද්ධාවන්ත කළේ. ඊළඟ පන්සලේ හාමුදුරුවන්ට අරන් ගිහලා සිල්වත් කළේ. දැන් සිල්වත් වෙලා. දැන් බණත් අහනවා. ඊළඟට ශ්‍රද්ධාවන්ත වෙලා. ඊළඟට පින්වතුනි මේ පුතා කල්පනා කරනවා මගේ අම්මයි තාත්තයි දැන් ශ්‍රද්ධාවටපත් වෙලා. ඒ වගේම තමයි සිල්වත් වෙලා. බණත් අහනවා. ඒ වගේ මගේ අම්මගේ තාත්තගේ ගාව තාම ලෝභකම තියෙනවා. මසුරුකම තියෙනවා. බලන්න සමහර විට අල්ලපු වැටේ මිනිහා වැටේ ඉන්න කෙලෙ හිටේ ගොඩ ඉස්සල්ලාම මෙතන කියලා පරීක්ෂා කරලා බලනවා අම්මා. අගල් භාගයක් හරි මේ පැත්තේ ඉන්න ඇවිල්ලා තියෙනවා. අන්න ඇවිස්සලා යන්නේ අම්මා. පටන් ගන්න එතන. මේක දකින්න පුතා. මගේ අම්මා තාම තණ්හාවෙන් ඉන්නේ. අල්ලගෙන ඉන්නේ. මේක මගේ අම්මට හරි කරදරයක්. මගේ තාත්තට කරදරයක්. මේකේ මේ ඇත්ත ගලවන්න ඕනේ. මේ පුතා අම්මට තාත්තට කියනවා අම්මේ මේවා මම රැක බලා ගන්නවා. අම්මයි තාත්තා මේවා අත්හරින්න. අත්හැරීම පුරුදු කරන්න. ත්‍යාගය පුරුදු කරන්න. දැන් එහෙම කිය මේ පුතා අම්මට තාත්තට අත්හැරෙන්න කියලා දෙනවා. හරි අමාරුයි පිටුතේ ඒක කරන්න. මේ පුතා උපක්‍රමශීලීව ඔය ලොකු දන්නේ තැන් වල අම්මා තාත්තා එක් කරගෙන යනවා. එක් කරගෙන ගිහලා පෙන්නනවා. මෙන්න දන් දෙන හැටි බලන්න. අම්මයි තාත්තයි දෙන්නත් මේ විදිහට දන් දෙන්න පුරුදු වෙනවා. දැන් කාලයක් යනකොට අම්මයි තාත්තයි දෙන්නත් දන් දෙන්න පුරුදු වෙනවා. දැන් දන් දෙන පිරිසක් බවටපත් වෙනවා. ත්‍යාගයටපත් වෙනවා. දැන් අර ඉස්සරහේ කර්මමයි මේ කියන්නේ. ශ්‍රද්ධාවටපත් වෙනවා. සිල්වත් වෙනවා. බණත් අහනවා. ශ්‍රද්ධාවත් වෙනවා. ඊළඟට දන් දෙනවා. කරුණු හතර. බුදුරජාණන් වහන්සේ කියා දෙනවා
මේ දරුවා අම්මට තාත්තට ප්‍රත්‍ය උපකාර කරගෙන යනවා. දැන් මේ පුතා කල්පනා කරනවා අම්මයි තාත්තයි දෙන ශ්‍රද්ධාවටපත් වෙනවා. ඒ වගේම සිල්වත් වෙනවා. බණත් අහනවා. දනුත් දෙනවා. තව එක දෙයක් අඩුයි අම්මා තාත්තට. ඒ තමයි ප්‍රඥාව. ප්‍රඥාව ලබා ගන්න කරුණු 4ක් ඕනේ. කරුණු 2ක් බාහිර වෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයයි. තමාතුලින් කරුණු 2ක් මතුවෙන්න ඕනේ. සමත විදර්ශනා වඩන එක. යෝනිසෝ මනසිකාරය ධම්මං ධර්ම ප්‍රතිපදාවයි. පුතා ඒකට අම්මට තාත්තට උදව් කරනවා. කාලයක් යනකොට මේ අම්මයි තාත්තයි දෙන්න ප්‍රඥාව වඩන කෙනෙක් බවට පත් වෙනවා. දැන් කරුණු 5යි. මොකද කරුණු 5? ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. මුලින් කිව්ව දේශනා කොටස ඒ ටිකම කියා දුන්නේ. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. පින්නතුනි විශේෂයෙන්ම අද මේ ටික කියා දෙන්නේ. මේ පින්නතුගේ ජීවිතේ සමගන්නට ඉස්සෙල්ලා මේ පින්නතුට ලොකු දේවල් කරගන්න බැරි වුණා. මේ සීක බල ධර්ම ටික මේ පින්නතුන් ගාව පිළිදව ගන්න පුළුවන්. ඒකයි මේ ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම මේ පින්නතුට ඒ ගැන පුනපුනා කියන්නේ. මේ පින්නතුගේ ජීවිතේ තුළ ওই කර්ම පහ දිනු කරන්න බැරි වීර්ය ගන්න පින්නතුනේ. ශ්‍රද්ධාවටපත් වෙන්න, සිල්වත් වෙන්න, බණාන කෙනෙක් වෙන්න, දම් දෙන්න, පුළුවන් වෙලාවට සමත විදර්ශනා වඩන්න, ප්‍රඥාව වඩන්න. මේ ජීවිතේ මේ පංචසේක බල ධර්ම දිනු කරගත්ත කෙනෙක් වෙතොත් බුදුරජාණන් වහන්සේ කියා දෙනවා මෙයා මරණින් පස්සේ සතර පායට වැටෙන්නේ දිව්‍ය ලෝකේ දෙවියන් අතර උපදිනවා. සුදක් සභාවේ ඉපදෙනවා. සුදක් සභාවේ ධර්ම සාකච්ඡා කරනවා. මගපල ලබාගෙන ගෞතම සසුනේ නිවන් දකිනවා. අන්න ඒ වගේ ජීවිත රැක ගන්න පුළුවන් පිළිතුරු පිරිසක් අපේ ජීවිතේ ගෙවිලා යනවා පිළිතුරු. ගෙවිලා යනවා. සමානලාට අර මුලදී වගේ අත්හරින සම්පත් අපි බෝ කරගන්න උත්සාහ කරනවා. හැම වෙලෙම දුකටපත් වෙන දේවල් හොයපොයා අපි දුක් විඳිනවා. මේ මනුස්ස ජීවිතේ වේගින් ගෙවිලා යනවා. තව දැකියක් ජීවත් වෙනවද කියලා දන්නේ නැහැ. තව මේ කියක් කන්න තියනවද කියලා දන්නේ නැහැ. කොයි මොහොතේ අපේ මරණය සිද්ධ වෙයිද කියලා දන්නේ නැහැ. මේ විදියට ගියොත් පින්නතුනි අපි මරණ මොහොත වෙනකොට හිස්සති මිය පරලෝ යන සිද්ධ වෙන්නේ. ඒක මේ පින්නතුන් කරන රැකියාවක් තිබක මේ පින්නතුන් ඉන්න තැන එක ඔයගලන්ට දැක්ම මේ සියල්ල අත්හරින්න බෑ. ඔයගලන්ට ගොඩාක් වගකීම් තියෙනවා. ගේ ඇතුලේ වගකීම් තියෙනවා. ස්වාමයන් වෙනුවෙන් වගකීම් තියෙනවා. බිරිඳ වෙනුවෙන් වගකීම් තියෙනවා. දරුවෝ වෙනුවෙන් වගකීම් තියෙනවා. ආයතන වෙනුවෙන් වගකීම් තියෙනවා. පින්නතුනි ඒ වගකීම් ටික රැකගෙන මේ පින්නතුන් ඔය කියන කාරණා පහ ඒකාන්ත වශයෙන් දියුණු කරන්න පුළුවන්. අපිට වගේ සියල්ලත් අතර සසුන්ගත වෙන්න මේ පින්නතුන්ට බෑ දැනෙන්න. මේ පින්නතුන් ගිහි ගෙදර කියන්නේ ගිනි ගෙය. ඒ ගිනි ගෙය තුල හිර වෙලා ඉන්න අතරේ මේ පින්නතුන්ට මෙන්න මේ ජය ගන්නව කරලා යන්න පුළුවන් කියන එකයි ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ. ගිහි ගෙය ඇතුලේ රහත් වෙන්න බැරි වුණාට ගිහි ගෙය ඇතුලේ මේ පින්නතුන්ට සෝවාන් වෙන්න පුළුවන්. ගිහි ගෙය ඇතුලේ සකදාගාමී වෙන්න පුළුවන්. ගිහිගේ ඇතුලේ අනාගාමී වෙන්න පුළුවන් මේ කාලේ. ඒ මාර්ගඵලයකටපත් නොවුණා මේ පින්නතුන් ගිහිගේ ඇතුලේ ඉඳන් ශ්‍රද්ධාවටපත් වෙන්න පුළුවන්. සිල්වත් වෙන්න පුළුවන්. බණහන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. දන් දෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ප්‍රඥාව වඩන කෙනෙක් බවට පත් වෙලා සීක බල ධර්ම දිනු කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. පින්නතුනි විශේෂයෙන්ම ආශිර්වාද කරන්න මේ ජීවිතේ සීක බල ධර්ම දිනු කරන්නම හිත යොමු වේවා කියන ප්‍රාර්ථනාවයි. අද මේ දේශනා දෙක තුනින්ම කියන්නේ ඒකමයි. මේ පින්නතුන්ට ගැඹුරු ධර්මයක් ගැඹුරුම
කියනවට වැඩිය මේක ගොඩක් වටිනවා. ඔයගොල්ලෝ ශ්‍රද්ධාවට පත් වෙන්න පුළුවන් පින් තියෙන කට්ටිය. ඒ වගේම ඔයගොල්ලන්ට විශාල වශයෙන් සීල් සමාදන් වෙන අපිට වගේ වෙලා ඉන්න බෑ. ඔයගොල්ලන්ට පන්සිල් ටික හරි රැක ගන්න පුළුවන්. පොය දාන්න පොසත සීලයක් රකින්නත් පුළුවන්. ඔයගොල්ලන්ට සීලවත් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් වෙලාවට බණ ටිකක් අහන්න පුළුවන්. අකුසල මරාගෙන කුසල වඩාගෙන ජීවත් වෙන්න පුළුවන්. මේ පින්නතුන්ට ඒ බණ අහන වෙලාවට මේ පින්නතුන්ගේ පින මතුවලා එනකොට මේ පින්නතුන්ට තේරෙන්න ගන්නවා මේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. පංච උපාදාන ස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධය හඳුනා ගන්නවා මෙතන. මේ පින්නතුන්ගේ රූපය මේ පින්නතුන් අඳුර ගන්නවා සතර මහා ධාතුකින් හටගත්ත රූපය මේ ඊළඟ වේදනාව අඳුන ගන්නවා ස්පර්ශේ ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් තියෙනවා. සංඥාව හඳුන ගන්නවා ස්පර්ශේ නිසා හටගන්න තියෙනවා. සංඛාර අඳුර ගන්නවා ස්පර්ශේ නිසා හටගන්නේ. විඥානය අඳුර ගන්නවා නාම රූප නිසා හටගන්නේ. මේ පින්නතුන් බණ අහගෙන ඉන්නකොට ඔය සීක බල ධර්ම වඩාගෙන බණ අහගෙන ඉන්නකොට පින්නතුන්ට පංච උපාදාන ස්කන්ධය වැටහෙන්න ගන්නවා. ඒ පංච උපාදාන ස්කන්ධය වැටහෙන්න ගන්නතම මේ පංච උපාදාන ස්කන්ධය තුල මමය මගේ ආත්මය කියලා දෙයක් ගන්න දෙයක් නැහැ කියන එක වැටහෙනවා. මේ පින්නතුන් තුලින් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය නාගයන් පින්නතුනි ඒකම විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝග ධර්ම ප්‍රහාණය වෙලා යනවා. සීක බල ධර්ම දිනු කරගෙන මේ ටික කරගෙන යනකොට ඔය සංයෝජන ධර්ම තුනම අයින් වෙලා යනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවත් එක්කම විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම ප්‍රහාණය වෙලා යනවා. එතකොට මේ පින්නතුන් සෝමන ඵලයටපත් වෙනවා. සෝමන ඵලයටපත් වන එක්කෙනා පින්නතුනි ආත්ම හතක් ඇතුළතදී ඒ සුන්දර වූ සදාතනික රැකවරණය වෙන අමා මහා නිවනින් සැනසෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. එවනම් මේ පින්නතුන්ට අද විශේෂම කියන්නේ මේ පින්නතුන් ග්‍රාහකාරී මට්ටමත් එක්ක ඔයගලන්ට සමානව මේ වගේ පොයේ දවසවත් ප්‍රමාණ ලැබෙන්නේ රාජකාරී වල නියුත් වෙනවා. හැබැයි ඔයගලන්ට මොන රාජකාරී හිටියත් අර කිව්ව සීක බල ධර්ම දිනු කරන්න පුළුවන් ඕන තැනක ඉඳන් කරන්න පුළුවන් දෙයක්. ඒ ටික කරගෙන ප්‍රඥාව වැඩි දියුණු කරගෙන මේ ජීවිතේ මාර්ගඵල ලබාගෙන ගෞතම බුද්ධ රාජ්‍යීව අමා මහා නිවන සැනසීමා කියලා ආශිර්වාද කරන හැමදෙනා උතුම් තිසරණිය පිළිසරණක් වේවා සීලේ මරකවන්නක් වේවා ගෞතම බුදු සසුනේම අමා මහා නිවන සැනසීමා කියලා ආශිර්වාද කරනවා. චූටි වෙලාව මෛත්‍රිය තවරනවා. වෙලාවදී ඔහොම වැස්තර කියනවා. හිත කොහෙටද යොමු කරන්නේ? මම කියන දේ මේ පින්නතුන් හිතේ විතරක් කියලා. ඇස්තක භාගය. සංසාරයේදීද මේ ජීවිතයේදීද බුදුරජාණන් වහන්සේලා කෙරෙහි මාගේ සිත කය වචන යන තුන්දරින් සිදු වී තිබෙනා සියලු පමාවර්ධත බුදුරජාණන් වහන්සේලාගේ මට සමාව ලැබේවා අනන්ත
මාගේ සිත කය වචන යන තුන්දරින් සිදු වී තිබෙන්නා සියලු පමාවරදක උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා. අනන්ත සංසාරයේදීද මේ ජීවිතයේදීද ආර්යමා සංගරුවන උදෙසා මාගේ සිත කය වචන යන තුන්දරින් සිදු වී තිබෙන්නා සියලු පමාවරදට ආර්යමා සංගරුවනින් මට සමාව ලැබේවා. බුද්ධ රත්නයේ අනුවසින් ධර්ම රත්නයේ අනුවසින් සංඝ රත්නයේ අනුවසින් සිත තැන්පත් වේවා. මගේ සිත තැන්පත් වේවා. මම වෛර නැතිව වෙන්වා. තරහා නැතිව වෙන්වා. ඊර්ෂ්‍යා නැතිව වෙන්වා. දුක් පීඩා නැතිව වෙන්වා. සුවසේ ජීවත් වෙන්වා. සාන්ත සුවයට පත් වෙන්වා. මම වෛර නැතිව වෙන්වා. තරහා නැතිව වෙන්වා. ඊර්ෂ්‍යා නැතිව වෙන්වා. දුක් පීඩා නැතිව වෙන්වා. සුවසේ ජීවත් වෙන්වා. සාන්ත සුවයට පත් වෙන්වා. මාවෙන්ම මේ ආයතනයේ සිටින්නා සියලු දෙනා වෛර නැත්තෝ වෙන්වා. තරහා නැත්තෝ වෙන්වා. ඊර්ෂ්‍යා නැත්තෝ වෙන්වා. දුක් පීඩා නැත්තෝ වෙන්වා. මේ ආයතනයේ සිටින්නා සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙන්වා. තරහා නැත්තෝ වෙන්වා. ඊර්ෂ්‍යා නැත්තෝ වෙන්වා. දුක්
පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මාවෙන්ම මේ නගරේ සිටින්නා සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මේ නගරයේ සිටින්නා සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා මේ පළාතේ සිටින්නා සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මේ පළාතේ සිටින්නා සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මාවෙන්ම මේ රටේ සිටින්නා සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මේ රටේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා
දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මේ ලෝකයේ වෙසින්නා සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා දසහතහන් පින්නතුනි අද මේ විසක් දවසක කාලය තුල ඔයගලන් ලොකෝ ගැඹුරු බලකින් බලන වෙන්නේ ඔයගලගේ ජීවිතේට කරගන්න පුළුවන් දෙයක් තමයි කියන්නේ. ඔයගලගේ දෛනික කටයුතු කරගෙන යන අතරතුරේ ඒ රාජකාරී කටයුතු කරගෙන යන අතරේ ගෙදර යුතුයකම් ඉෂ්ට කරගෙන යන අතරතුරේ මේ පින්නතුන් කරගෙන යන්න පුළුවන් ධර්මය තමයි අද කිව්වේ විශේෂයෙන්ම මේ පින්නතුන් සේකවල ධර්ම වඩන්න කියන එක. සේකවල ධර්ම වඩනවා කියන්නේ ශ්‍රද්ධා, සීල, සුතතාග, ප්‍රඥා කියන මේ සේකවල ධර්ම වඩන එක. ශ්‍රද්ධාව පින්නතුනි මතක තියාගන්න. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් නැර වෙන කිසි පින්නතුන් මේ ජීවිතේ හැකිතාක් දුරට සේකවල ධර්ම දිනු කරන්න උත්සාහ කරනවා. සේකවල ධර්ම දිනු කරන එක්කෙනා පින්නතුනි මේ ජීවිතේ ජය ගන්නවා. පරලෝක ජීවිතේ ජය ගන්නවා. මේ පින්නතුන් සේකවල ධර්ම දිනු කරගෙන යනවා. ඒකාන්ත වශයෙන්ම මේ ජීවිතේ සමුගන්න ඉස්සරහ අදුම තරමේ මාර්ග ඵලයට පත් වෙන සෝවාන් ඵලයට අන්න එකට වෙරවීර්ය ගන්න මේ පින්නතුන්ගේ හිත හදන්නේ ස්වාමීන් වහන්සේ අද විශේෂයෙන් මේ වරට කිව්වේ මේ ජීවිතේ පුළුවන් තරම් මේ සීකබල ධර්ම දියුණු කරගෙන ගත කරන සෑම වෙලාවකම අපේ හිතට හැම වෙලේම වෛරය ඇතුල් වෙනවා ක්‍රෝධය ඇතුල් වෙනවා ඒ ටික නවත්තගෙන ප්‍රහාණය කරගෙන මෙත්සිත වඩන්න විසම් පණිවිඩයට හැටියට මේ පින්නතුන්ට අන්නේ පණිවිඩය ස්වාමීන් වහන්සේ දෙනවා බණක් අහන්න ඕන නම් අපි ඉස්සරහ දවසක සාර්ථක ගැඹුරු බලකින් බණ කියන්න අපි හැම දිනකට උතුම් තිසරණ පිළිසරණක් වේවා සීලය රැකවරණක් වේවා ගෞතම සසුනේ නිවන් දකිත්වා අපිට අද මේ අවස්ථාව හදලා දුන්න අපේ පින්වත් ඡාමිනී මෙතුණු ඔබ සියලු දෙනාට පොළොවාසී දෙවියන්ගේ පතන අගනිටා බබලෝ දක්වා වූ සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේව රැකවරණ ලැබේවා දේව ආශිර්වාදය ලැබේවා සියලු කායික පීඩා දුරු වේවා චිත්ත පීඩා දුරු වේවා ඉදුක් නිරෝගී සුවයටපත් වේවා අතුරු අන්තර ඇති නොවේවා ඔය කරන කින රැකී ආරක්ෂාවල මොන හේතුවක් නිසාම හිත් පීඩාවක් ඇති නොවේවා ඥාන මාස්ටි උපස්ථාන කරනවා කියන එක. ඒ කියන්නේ ගිලනට උපස්ථාන කරනවා කියන්නේ සතුටින් උපස්ථාන කරනවා කියන්නේ
බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරන එකයි. ඒ බුදුරජාණන් වහන්සේට බොහෝසේ උපස්ථාන කරගෙන මේ ජීවිතේ බොහෝසේ පින් රැස් කරගෙන